සමහර වෙලාවට අපි බොහෝම හිත හොඳින් මිනිස්සුන්ට උදව් කරන්න යනවා. ඒ මනුස්සයාට උදව් ඕන බව අපිට තේරෙනවා. ඒත් අපි හිතන්නේවත් නැති විදිහට ඒ අය අපේ උදව් ප්‍රතික්ෂේප කරනවා. එම නැත්නම් අපේ උදව්ව එච්චර ලොකු එකක් නෙවෙයි කියලා කියනවා. එහෙම අවස්ථාවල් වල අපිට ඒක නරකට දැනෙනවා. අපරාධේ උදව් කරන්න ගියේ කියලාත් හිතෙනවා. ඒ පුද්ගලයාත් එක්ක ආයිත් සම්බන්ධයක් තියාගන්න ඕනේ නැහැ කියලාත් හිතෙනවා. මං හිතාගෙන හිටියේ එයා හුඟක් හොඳ කෙනෙක් කියලා. ඒ වුණාට ඒ වෙලාවේ එයාගේ හැසිරීම නම් අන්තිමයි. මං හිතුවේ නෑ කවදාකවත් එයා එහෙම කළගුණයක් නැතුව හැසිරෙයි කියලා. මං හිතුවේ නෑ කවදාකවත් එයා එහෙම වගකීමක් නැතුව හැසිරෙයි කියලා අපිට හිතෙනවා. අපි හැමෝම කවදා හරි ජීවිතේ එකම එක අවස්ථාවක හරි මෙන්න මේ සිද්ධියට මුහුණ දීලා තියෙනවා. නැත්තම් අනාගතයේදී මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මෙහෙම හිතමු. කවුරු හරි හොඳටම උණ හැදිලා අසනීප වෙලා ඉඳලා සුව වෙමින් ඉන්න මිනිස්සෙක් ඉන්නවා. ඔයා එයාව බලන්න යනකොට කිරිපැණි අරගෙන යනවා. ඔයා හොඳට කිරිපැණි එකතු කරලා රසට හදලා කිරිපැණි හැන්දක් මේ ලෙඩාට කවනවා. එයාගේ කට තාම තිත්තයි. එයා කියයි මෙලෝ රහක් නෑ. මට ඕක කන්න බෑ. ඒ වගේ වචන ටිකක් එයාට කියවෙන්න පුළුවන්. ඒක එයා කියනව වෙන්නත් පුළුවන්. එයාට කියවෙනව වෙන්නත් පුළුවන්. කිරිපැණි නිෂ්පාදනය කරපු කෙනාගේ ඉඳන් කිරිපැණි ගෙනාපු කෙනාගේ ඉඳන් කිරිපැණි කවන ඔයාගේ ඉඳන් එතන වටපිටාවේ බලාගෙන ඉන්න සියලු දෙනාත් දන්නවා කිරිපැණි රසයි කියලා. කිරිපැණි වල තියෙන කිරි රසයි පැණි රසයි කියලා. එතකොට මේක කන කෙනා දන්නේ නැද්ද? එයත් දන්නවා. කිරිපැණි කිරි රසයි පැණි රසයි එකතුණු ප්‍රණීත රසවත් කෑමක් කියලා එයත් දන්නවා. හැබැයි මේ වෙලාවේ මෙලෝ රහක් නැහැ. තිත්තයි. අමාරුයි. මේක කන්න බෑ කියලා එයා කියන්නේ බොරුවක්ද? නෑ ඒකත් ඇත්තක්. එයා කියන්නේ ඒ වෙලාවේ ඇත්ත. එයාගේ ඇත්ත. එයා ඉන්නේ ශාරීරිකවත් රෝගී වෙලා මානසිකවත් යම් මට්ටමකට බිඳ වැටිලා ගොඩ නැගෙමින්. එතකොට මේ අවස්ථාවේ අපි මේක ගණන් ගන්නවද? මං අරගෙන ගියපු කෑම එකට අගෞරව කළා. බොරුවට කිව්වා ඒක මෙලෝ රහක් නෑ කියලා. එයා එහෙම කළේ මට අපහාස කරන්න. අපි එහෙම හිතනවද? නෑ අපි දන්නවා ඒක එයාගේ වාතාවරණය. ඒ වාතාවරණය හැටියට තමයි එයාට එහෙම කියුනේ. කතාවක් තියෙනවා මිනිස්සුන්ගේ කතා දෙවිදියකින් බලන්න කියලා. යම් කිසි කතාවක් කියපු මිනිස්සයා නරකයි කියපු කතාව හොඳයි නම් කතාව මතක තියාගෙන මිනිස්සයාව අමතක කරන්න. යම් කිසි කතාවක් කියපු මිනිස්සයා හොඳයි. හැබැයි කතාව නරකයි නම් කතාව අමතක කරන්න මිනිස්සයාව මතක තියාගන්න කියලා. මම මේකට තව දෙයක් එකතු කරනවා. සමහර වෙලාවට මිනිස්සයා නරකත් නෑ, කතාව නරකත් නෑ. මිනිස්සයත් හොඳයි, කතාවත් ඇත්ත. එතකොට නරක මොකද්ද? ඒ වාතාවරණය. ඒක ඒ වාතාවරණයේ වරද මිස ඒ මිනිස්සයාගේවත් කතාවේවත් වරදක් නෙවෙයි. මිනිස්සු හැම වෙලාවෙම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නේ නෑ. විශේෂයෙන්ම මිනිස්සුන්ගේ මානසිකත්වය නිතර කැඩෙනවා බිඳෙනවා. දවසකට දෙතුන් වතාවක් මිනිස්සේ කැඩිලා බිඳිලා ආපහු හැදෙනවා වෙන්න පුළුවන්. අපි හොඳටම දන්න මිනිස්සෙක් අපිට නරක විදිහේ කතාවක් කිව්වොත් අපිව නරක විදියට ප්‍රතික්ෂේප කරනවා ගණන් නොගෙන ඉන්නවා වගේ අපිට දැනුනොත් අපේ උදව්ව සුළු කොට තකනවා වගේ අපිට දැනුනොත් බොහෝ විට ඒක ඒ මිනිස්යාගේ ඒ වෙලාවේ වාතාවරණය නිසා ඒ මිනිස්යාගෙන් එන ප්‍රතිචාරයක් වෙන්න පුළුවන්. එයා ඉන්නේ කැඩිලා ආපහු හැදෙන ගමන් නම් එයා ඉන්නේ දුර්වල වෙලා ආපහු සකස් වෙන ගමන් නම් එයා ඉන්නේ අසනීප වෙලා ආපහු හොඳ වෙන ගමන් නම් එයා ඉන්නේ නීරස තැනක නම් එයාගේ කට හොඳටම තිත්තයි නම් එයාට අපි දෙන රස දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. එයාගේ කන් දෙක දහසකුත් එකක් කතන්දර වැරදි අඩුපාඩු චෝදනා අහලා කසන කන් දෙකක් බවට පත් වෙලා නම් තියෙන්නේ. අපි කියන දේ එයාට රසට මිහිරට ඇහෙන්නේ නෑ වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක මිනිස්සෙගෙන් පිටවෙන පුංචි වචන එයාගේ කලගුණ නැතිකම නිසාවත්, එයාගේ උද්දච්චකම නිසාවත්, එයාගේ නොසලකා හැරීම නිසාවත් එන ඒවා නෙවෙයි. හරියට අර අසනීප වෙලා හොඳ වෙමින් ඉන්න කටතිත්ත මිනිස්සයාට කිරිපැණි කවනකොට මේක නම් මෙලෝ රහක් නෑ කියලා ඒ මිනිස්සයා කියනවා වගේ. එහෙම අවස්ථා ඕන තරම් අපේ ජීවිතෙත් තියෙනවා. අපි අතිනුත් ඒ වගේ ප්‍රතිචාර නිකුත් වෙන්න පුළුවන්.
මිනිසුන්ගේ ජීවිතවල උදා වෙන මෙන්න මේ වගේ වාතාවරණ තේරුම් ගන්න හුඟක් මිනිස්සුන්ට බෑ. හැබැයි ඔයාට පුළුවන්. මොකද ඔයා විශේෂ මිනිස්සෙක් ඉඳලා. බලන්න ඔයාට කොච්චර ලස්සනට මේ කිව්ව දේ තේරුණාද කියලා. ඔයා ඉපදුනේ අනිත් මිනිස්සු වගේ ලෝකෙ මිනිස්සුන්ට දොස් කිය ජීවත් වෙන්න නෙමෙයි. ඔයා ඉපදුනේ මිනිස්සුන්ව තේරුම් ගන්න. මිනිස්සු ඔයා ගැන කතා කරනකොට අනේ එයා නම් හරි හොඳ මිනිස්සෙක්. එයාට අපි කිව්වත් නොකිව්වත් දේවල් තේරෙනවා. කොච්චර හොඳ මිනිස්සෙක්ද එයා කියලා මිනිස්සු ඔයා ගැන කතා කරනවා දකින්න එක තමයි මේ විශ්වයේ කැමැත්ත. අද හෙට අනිත්ත දවසක මුළු ලෝකෙම ඔයා ගැන කතා කරනකොට අනේ එයා හරි ආදරණීය මිනිස්සෙක් කියලා කියන බවට සාක්ෂියක් තමයි මෙන්න මේ වගේ සිද්ධි කාරණාවල ගැඹුරින් ගැඹුරේ තියෙන සත්‍ය తত্ত্বය ඔයාට තේරුම් යනවා කියන එක. අපි කාටවත් බෑ මුළු ලෝකෙම ආදරය කරන පුද්ගලයෙක් බවට පත් වෙන්න. ඔයාටත් අකමැති මිනිස්සු ඉඳී. ඒත් ඔයාව දන්න බහුතරයක් මිනිස්සු කියාවි. එයත් එක්ක ටිකක් කතා කර ඉන්නකොට හිත නිවෙනවා කියලා. ඔයා දන්නවා මිනිස්සුන්ගේ අතින් අඩුපාඩු සිද්ධ වෙනවා කියලා. ඔයා දන්නවා මිනිස්සුන්ගේ මානසිකත්වය හැම මොහොතකම එක වගේ තියෙන්නේ නෑ කියලා. ඒක නිසා මිනිස්සු අතින් සිද්ධ වෙන පුංචි පුංචි අඩුපාඩුකම් අමතක කරලා දාලා ඒ මිනිස්සුන්ට ආදරය කරන්න ඔයා දන්නවා. ඔයාගේ මේ ගතිගුණ වලට තමයි මිනිස්සු ඔයාට ආදරය කරන්නේ. බලන්න ඔයාට තියෙන්නේ කොච්චර ලස්සන හිතක්ද කියලා. සාමාන්‍යයෙන් මිනිස්සු වරදවා වටහා ගන්න දේවල් ඔයා හරි ලස්සනට වටහා ගන්නවා. මිනිස්සුන්ව වරදවා වටහා ගන්නේ නැතුව ඉන්න ඔයාට තියෙන හැකියාව ඔයාගේ තියෙන විශේෂත්ව වලින් ප්‍රධානම එකක්. ඔයා හරි විශේෂ මිනිස්සෙක්. ආදරණීය මිනිස්සෙක්. මේ විශ්වයට ස්තුතිවන්ත වෙන්න ඕන ඔයා වගේ තේරුම් ගන්න පුළුවන් හදවතක් තියෙන බෝසත් මිනිස්සෙක්ව නිර්මාණය කළාට. බලන්න ඔයාට දේවල් කොච්චර සියුම්ව ලස්සනට තේරෙනවද කියලා. මොහොතකටවත් අමතක කරන්න එපා. ඔයා සුවිශේෂී මිනිස්සෙක්. ඔයා මේ ලෝකේ ඉන්න විශේෂ මිනිස්සු අතරේ සුවිශේෂීම මිනිස්සෙක්. අන්න ඒක නිසාම ඔයාගේ ජීවිතේ හැම දෙම හොඳින්ම සිද්ධ වෙන්න නියමිතයි. ඔයාට ආදරණීය ලස්සන හිත් තියෙන මිනිස්සුම හමු වීමට නියමිතයි. ඉතින් ආදරණීය මිනිස්සයා මේ ලෝකේ ඉපදිලා ජීවත් වෙනවට ස්තුතියි. ඔයා කොච්චර ලස්සන හිතක් තියෙන මිනිස්සෙක්ද? හරිම ආදරේ